එන ගේම් එක මේක 4 දෙනෙක්ට ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් මම ගහන්නේ දෙන්නෙක්ට 1 2 3 තනියම උනත් ගෙව්වේ. මම නංගිත් එක තමයි ගහන්නේ. මම ඒක රැඳුමක් එහෙම දැම්මා. එහෙනම් යන් ගේම් නංගි ගේම් වගේ තෝරන්න මෙවෙන් අපේ ගේම් තේරුම් ගන්න ගේම් එක. නංගිත් කතා කරනවා මේ හංගුලෝ වගේ හිටියට. මොඩයි? එත කවුද දන්නේ මොඩ? බලමුකෝ ගුටි කද්දි මේකෙන්. හරි. හරි. කලින් ඉති තියෙන්නේ වෙඩි තියාගන්න. ඔව් තවඩ මාව හැප්පෙනවා. මොකක් හරි සිදුවීම ගණන් ගන්න එපා. ඉතින් නංගිලේ යා අභ්‍යකාශ පාට තමයි අපේ අයියා. පාට තමයි අපේ නංගි. ඉන්න. අනිත් දෙන්නයි ඉතින් දන්නවා. ඒ දෙන්න උන් දෙන්න ගහගෙන මම නංගි මරනවා. ආලී මංග. නංගි කෙනෙක්ව මල්ලා හරියනවද? නංගි මරව උගන් කුමර. අනේ ඉන්න. ඉන්න වෙඩි. ඉන්න. ඔයාට ගන්න එපා අයියෝ. තෝනම් මට. ඉන්න. සකබුම් සිතරා ඉතින් ගෑම්මෙන්ම අන්ත මේක යම් කිසි සිදුවීමක් ගණන් ගන්න එපා. හොඳ ගේම්. ලකුණු 3යි. ඊළඟට කුමක්ද ලබා ඉන්නේ මම මේ ඉන්නේ. ඔව් කිස් කඩේක වැඩ කරන්න තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ අපේ ඉන්න කෝකියට බඩු වෙන හද දෙන්න. ඔව්. කෑම බඩු ගෙඩි කෑම තමයි. නෑ. බාණ්ඩ කියලා හිතේ. කෑමක් ඉන්නේ. බඩුවක් කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක්. ඔකට මේක ඇවිල්ලා ආහාරයක්. අන්න ඒකයි. ආහාර දෙන්න. චීස් ඕනද බටර් ඕනද? කොටෝ යගේ චීස් බටර් කාලා බලන්න. අවනති දැකන ඒකෙත් දෙන්න දින්නේ මං. මාත් එක්ක කැපෙන් බෑව කවුරු ආවත්. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වල ලුබෙන්දත්. ඔව් 634 අවුට බින්දුවයි. අනේ පවසරණිය. ඔව් ඔයාලට මේ හෙල්මට් ඔය පාට ඒ කියන්නේ ගේම් එකේ සල්ලි හම්බෙනවා. ඒ සල්ලි දීලා ගත්තා. මං කියන්නේ ඇත්ත සල්ලි නෙමෙයි ගේම් එකේ සල්ලි. වැඩියට වටහා ගන්න එපා ඉතින්. එන්න කොහොමද? මේකේ තියෙන්නේ හිරෙන් පයින් ඔය අතරේ එකතු කරලා. අම්මේ. පොලිස්කාරය නේ. අම්මේ. ළමයි බොක්ක. පයින් ඔය. මැරුණා. අනේ. ටෙකන ලෝජියා. තමයි. දැක්කනේ යගෙන කණු ඩාන්ස් එක. මම නැට. ගේම්. මේ තියෙන යගුලේ කරගන්නවා මැදින්නේ සීසරනේ. ඒක නුගේ තොප්පිය දාන්නේ. හරි උත් මල. What the ගණන් ගන්න එපා. තව තියෙන උඹ එන්න එපා. ගණන් ගන්න එපා. ඒක මේකට හෙන්නේ නෑ. යරිද? ඒ ඇස්සේ තුම් බංකයි ගිහිල්ලා වීඩියෝ එකකට හුට්ට. බෝම්බ එකට හුණා නේද? බිම් බෝම්බ ගේ කවුද කොහොමද? පව්වනේම අසරණය. අනේ ඉන්න. අනේ එන බලුවැඩ. කොහොමද ගැක්ස්? ඉඳී මේ මම නළුවෙක් කයනේ. නෝකෝ 1 2 මම රන්වන් කොඩිතුවක් නේ මල්ලි. එහෙම බලන්න. සීසන් එක කවුරු? මොනවාගේ ප්‍රශ්නේ? අනේ පොඩි chance එකක් දෙන්න බැයිද? ඇයි? chance දෙන්නේ නෑ. අනේ ඉතින් පොඩි chance එකක් පොඩි නේ මොන කොහොමද සල්ලි වටගෙන යන්නේ? ඉවුවක් දාන්න පුළුවන්. වෙස්මුණ දැම්ම හැකි, ගින්දර જાති දැම්ම හැකි. එතකොට තව එක ඔප්ෂන් තියෙනවා මම පෙන්නන්නම්කෝ. ඇඟේ පාට වෙනස් කර හැකි. බෑ මම අභ්‍යවකාශ. ඔයා කියන්නේ මෙතන ලස්සන පාට එකද? මගේ අභ්‍යවකාශ. වෙස්මුණ වල ලස්සන මගේ ගනේ. ගැම්ම ආයිතිනේ. මගේ ගැම්ම? මොකෙන්ද ඔය ඌරේ? කවුද? ඔදහට. ඔය රත් අපි මුන්ට නම් දාන්න පුළුවන් අපේ ප්ලේයර්ලට. අපි ඉතින් දාලා ඔප්ෂන් තියෙන උඩ. අම්බේ. දුවම්බේ. පොලිස්කාරය. මේ හයන. ගිරිගඩ
මොකක්වත් දෙන්නේ නෑ පුතා. වැඩි. හොඳම වැඩි. මම පැල්ලනවා. මම රන්මල් කොඩි දුවක් ගේ මල්ලි. අනේ වඩ ඉන්න. ඉන්න මේකට. අනේ ඉන්න. ඉතින් ඉන්න. මම යනවා. අනේ. ඔයා අන්තිම දුකෙන් උනත් ඒක මට කියන්න තියෙනවා. මොකක් හරි සිදුවීමක් වෙනවා වයි කන ගෑවෙනවා මේකේ. මොකේද? මේකේ. මම කන්නේ වෙන කොහෙදනේ? නෑ නංගි ඒක වමෙන් ගහන්න ඕනේ වගේ. මම හිතන්නේ හදා. මේ බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී එකෙන් ගහලා යන්නේ. මේ යම් කිසි බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී එක නෙමෙයි සෝරි. මේ ඊයර්බඩ්ස් එක. බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී කියන එකක් තියෙනවනේ. ඒකේ වයරුත් ඉතින් වතුර තිබ්බද මන් දන්නේ නැහැ. එයා දිවිනසා ගන්න ලැබුවා. ඇයි මාත් එක ගහන්න බැරි හින්දා. ඒකෙත් මන් තමයි. දන්නවනේ ඉතින් මං කවුද කියලා. රන්මල් පොඩි තුවකුගේ මල්ලි. අනේ නැත්තද? මන්නම් සෝරියාරි මනෝරිගේ දුවගේ පුතාගේ අම්මගේ තාත්තගේ මල්ලිගේ පුතා. ඒ මොකද ඒ කිව්ව? මේ ගොන් කතා මැරිලා දැකලා මට බය ඒක දිවිනසා ගන්නේ. මන් දිවෙනසා ගත්තේ නෑ. කලින් දිවිනසා ගත්තේ? ඒ කලින්නේ මං හිතලා නෙමෙයි. මං හිතන්නේ දිවිනසා ගන්න බෑ. ඒක තමයි කියන්නේ කොහොමද දිවෙනසා ගත්තේ මම. බෝම්බය. ඉඳ. ඉන්න දෙන්නේ මම හිතුවා. යම් කිසි සිදුවුණා තමයි. ඒක මට බය හින්දා. එම් කරන්නේ. වඩ තමයි මම කරන්නේ. වාඩ් නෙමෙයි කිව්වේ බ්ලූට. හොඳ වැඩි. අනුන්ට කළ දේ තමන්ට පළ දෙයි කියන්න ඕනකට තමයි. අනේ ඔයාලා දැන් බලන්න ඇති බ්ලූ කියන්නේ කවුද හાર્ට් කියන්නේ කවුද? බ්ලූ බ්ලූ කියන්නේ නිල් පාට එක්කෙනා හાર્ට් කියන්නේ රතු පාට එක්කෙනා. අනේ රතු පාට එක්කෙනා දන්නේ. වන්නන්දතාවය කියලා හිතුවද? වනන්දතාවය කියලා හිතුවා ඒකයි. අයියෝ ඉවරයි. මගේ මගේ පණ අඩුයි. අනේ යකෝ පොඩක් ඉන්නක. අනේ ඉන්න. උස්සේ හන්දිය ජය ගනි. සමහරේ ජීවිතේ බේරගන්න දිවි පරිවර්තන අම්මෝ නේ බේරුණා. සුපිරි උද්‍යන්නේ. එහාට යනවා මෙහාට යනවා වඳුරකට ගත්තා ගැහුවා. අනේ සෝරි උණ්ඩ යන්නේ. අපේ අනේ මොකේ කේගන්න පොඩ්ඩක් චුට්ටක් ඕනන් චුට්ටක් මැරි චුට්ටක් අවුටේ ගණන් බෑ එකවත් ඒ වුණත් තක తీරු වැඩේ කොහොමද කියනවා මටවත් හිතා ගන්න බැරි වුණා. කමන්නේ වන්න මේකෙන් ගහගන්න. තාක්ෂණික ගැටලුව මේක ඉදිලා. ඔයාලට මම ඔප්ෂන් ටික පෙන්නන්න. මේකේ යට ස්ටෝ එක දිහාට ඒව පෙන්නන්න ඕනේ නැහැ. පාටක් තෝරගත්තා. හිමි බෑ. ඔන්න දැන් මට රතු නැහැ. නේ මටත් පාට උන්නේ. යකෝ මගේ පාට ගත්තේ. අනේ මගේ පාට. ඔයාලට දෙන්නම් පාට. මිනිහමලා වගේ නේ. මේ හාර්ඩ් ඒ බ්ලූ හාර්ට් රතු. හරි. එතකොට මේ කලර් එක හරි. මේකෙන් තමයි අපි නම දාන්නේ. ඒකේ අපිට කාර් ගත්තා. අපි දැන් කාර් රේස් එකක් ගිහලා මම පෙන්නන්න. එතකොට මේකෙන් අපිට යුද්ධ රැඟි ගත්තා. යුද්ධ රැඟි රේස් එකක් පෙන්නන්න. මේකෙන් අපිට ඔය තොප්පි ටික මම දාගෙන ඉන්න තොප්පිය මේකේ තියෙනවා මම පෙන්නන්නකෝ. හාර්ට් දාලා තියෙන මේක අපිට ඕන මේක දැන් මේකට. ඒක ගැමනියම් ඒක දාන්න. වෙස්මුණු වෙනස් කරෙත් නෑ මුන්ට. වෙනස් කරුණද? නෑ මේක හැමෝටම මේක දාන්න. අපි හැමෝටම මේක දාන්න. ඒක ගත්තා. එහෙනම් හින්දර එහා පැත්තේ තියෙනවා. එහෙනම් අපි යන් කෙලිම ගේම් එකට. ඇදෙට නෙමෙයි කෙලිම යන්නේ. කාර් රේස් එකකින් වෙඩි තියෙන එකකින් මේකේ මේ හොල්මන් ගේම් එකත් තාත්තට. Later. ආයෙ මොනවද වෙඩි තියෙන එකෙන් ඕනේ? අරකින් 5 minutes later. අරුගේ 2000 years later. මේක දුක්කට නෙට් එක ගෙනින්. අයි පිටි පස්සේ ඉන්න පාව. අපි දෙන්න අත කට්ට කර අපි දෙන්න ලව් ගන්නවා නෝන්තන. ඒක තමයි. උනක ඒ පස්සේ කරගන්න. ඇන්.
සල්ලි පොඩ්ඩක් ඉන්න උන් කිව්ද? දෙන්න මං සල්ලි ගන්නවා. හැපි හැපි කියලා කට ගන්න උන් දෙන්න අතර කරා ඔයාගේ ළඟින් දෙපාරක්ම ඉස්සර කරා මම මේකව වාදිනේ අපි කියනවා එහෙම නැද්ද දන්නේ කියන්න බෑ. I don't know මම දන්නේ නෑ. පොඩක් අයියන් කතා කරන්න. ඔයා කියන හැංගිටි ඒකනේ දැක්කනේ අපේ අයියා මට බයයි. ෆෝන් ටිකෙම හැබැයි එකම දෙන්නේ මොකද්ද වගේ නේ කේතයි වගේ නේ ලස්සන. ඕන යුද්ධයෙන් ගිහුවම අනේ යම් කිසි සිදුවීමක් දැක්කනේ එයා මට බය වෙලා වෙයිලා මේකේ ටීම් ගන්නත් පුළුවන් අය දවල්ට දෙන්න ගානේ මම එකක් ගහලා වෙන්නන්න නං ඉවරයි එහෙම බෑ ඒක අසාධාරණයි උන්නු දින්නලු ඒක ඕන අපිට ඒක ඔබලා යවුව හැකි මුන් දෙන්න බලන්න ඕනේ තක්කාලි අනින් ගහන්න හින්දා මම ගහ ගන්නවා බලන්න ඒක එක්කදී ඒ හැමෝම තුනද අඩු තුන මේ පාරේ ගිහින කාලේ ඇන් මම මේ ගේම් එකටත් ආසයි. කිස් කියදී මේ වැද්දේට වටහා ගන්න එපා මම කිව්වා කිස් ගාලේ යනවා කියලා මං යන්නේ කෙලිම අමාරු පාරේ ඔයාලා වගේ ලීසි පාරවල යන්නේ අමාරු පාරෙන් ගියා වාසිය වැඩි ඔයාලා දැන් අවුට් වෙන ඉඩ ගඩ වැඩි දැක්කද තනනනනනං ටක 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 නම් 1 2 3 4 5 6 7 8 9 නින්ජා 10 හතෝරි ගහන්නේ අල්ලන්න එපා ඔයාගේ මේ ඔයාගේ අතින් සල්ලි නේ ඔයාගේ අතින් සල්ලි වැටෙනවා. ඔව් මගේ අතින් සල්ලි වැටෙනවා දෙන්නම් ජම්මු අනේ එපා නම් අයියෝ ඔයාත් කලින් ගැහුවා මගේ පණ බලන්නකෝ. මගේ බලනකො ඔව් දෙජුටයිද මගේ අම්මට යා ගන්න එපා අනේ මු වට වෙලා මට කුමන්ත්‍රණ කරනවා ඒක අසාධාරණයි මගේ ගාව සල්ලි තියෙන බව ඇත්ත එමන් කිව්වා නම් දෙන්න මරණ එක අසාධාරණයි ඔන්න කරන්න ඔහිට මම ඉවරයි හොඳයි. අනේ අයියා අපි ඉවරයි උට මුන් දෙන්න ගහගන්න ඕනම යාට දෙන්නගේ පරාද කරන්න ඕන පුළුවන් මට ඕන මම කරන්නේ මගේ හිත හොඳ ඉන්න කොහොමද දෙන්නගේ පරාද ඒක කර කියන්න දෙයක් නැහැ බලමු අපි මේ දෙන්නයි දෙවනි සටන නංගි ලෙෆ්ට් ඕ බ්ලූ ගහන්න යේ නංගි පරාද යේ නංගි පරාද හොඳ වැඩි මගේ ෆෝන් බලන්නද බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී එක? එපා බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී එක නෙමෙයි බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී ආයි ඊය බටන් එක ඒ ගහනවා කොහොමද ඉවරයි පුරු ළඟට ඉන්න බෑ මං කෑ ගහනවා කේ ගන්න අන්න හොල්මලා කිරි බෝලේ කනු කවියෙන්න කොල්ම මු දුෂ්ටිනාව දන්නේ අම්මට දිරි අපිට අහුනොත් අපි හොල්මන වෙලා යාළුවව අල්ලන්න පුළුවන් අන්න එක විශේෂත්වය කිරි දිරි බෝලේ රැලි මහේ මට කිරි වන්නේ මාත් එක්ක යනවා යකෝ වේට එන්න ඔයාට කිරි ළඟට බෝ කෑ ගහනවා කිරි අනේ ඉන්න රැලි මාලේ ඉන්න ළමයා මං කෑ ගහනවා හැමෝම වගේ භූතයෝ වටපත් වෙනවා භූතස් කියන්නත් පුළුවන් හවුලු ගෙදර ජයන්තියා කියන්නත් පුළුවන් අර හට්ගෙන නටුවන් දැක්කනේ දෙන්නම් ජම්බු කවුද මාගේ හතුරා මට මුලින්ම ගහන්නේ කාට බැලුවා නෑ මට ගහන්න ඉන්නේ ඒ දැන් දීන කාගත්තා සල්ලි ගන්න මගේ හතුරා කවුද දන්නවද මෙන්න මෙයා ඈ මට මට ගැහුවා දෙන්නම් අහන් අද පප්පලට පප්පල දෙන්න බෑ මට දෙන්න දෙන්නම් මං අද සිටිරයට මරුණට කමන්නේ මගෙත් පණ අඩු කරලා මරුනේ යකෝ මොකද කුමන්ත්‍රණ ගහනවා මරාගෙන මරනවා මුන් ටික ඔය හිතුවද වන්නන්ද තාලා කෑ ගහනවා කෑ ගහන්න ඒක උඩ බැඳලා තියෙන්නේ ඔය උඩ තමයි අනේ
දැක්කනේ දිල්ලි. නේ මට කියන්න පුළුවන් මම මේවට බෑගේ බෑ වෙනවනේ. එයා බය වෙලා දිවිනසාගෙන. දැක්කනේ. දැන් ලකුණු වැඩියෙන් තියෙන කාගේද 12ම තියෙනවා මට වට 10යි දෙකම මදි මුට 8යි අරුට 7යි. අපි නට ආපස් යන්න. මේ කියන බ්‍රේක් ඩාන්ස් කියලා. අමර මේක ආපස්සට අදින්න උනත් පුළුවන් මේක වෙන්නේ මේ අතෑරියොත් හිටිනවා. අන්න එහෙම සීන් එක. ඔය හිතුවා මුන් ඩැන්ස් පේන්නේ නැහැ කියලා. මම බ්‍රේක් ඩාන්ස් දානවා. එනවද බලනවා. එනවද? මයිකල් ජැක්සන් වගේ නේ කියනවා. දෙන්නම දිනනවා. ඔය තප්පර ගන්න ඉවරනකන් ගියොත් දෙන්නම දිනනවා. දැක්කනේ අපි දෙන්නගේ ගොන් ආතල්ල කරලා අපි දෙන්නගෙන ඩෝවල් ගොන් ගොන් ආතල් දෙන්නේ මම නෙමෙයි මෙයා. දෙන්න කියන එක අතාරින්න. මම කියලා අපි නෙමෙයි. මම. හාට් රතු පාටම තක්කාල් ගෙඩියකින් ඔලියට ගන්නවා. මම නම් ඔයාලා කියන්නේ අතුරු ඉස්සනවා තරහ වෙන්න එපා. අම්මනේ යකෝ යතුරු ගන්න බෑනේ. යතුරු අස්සෙන් ගියානේ. අල්ලන්න මේක ගමන් තියෙන කෑහම. එකනේ. යතුරු දෙකක් දාන්න. ඇත්තටම කිව්වොත් යතුරු දෙකක් දාන්න හිරෙන් පයින්න. එක දොරට යතුරු දෙකක් දාන්න ඕනේ මන්ද. නෑ ඉන්න හැබැයි ළඟට આવත් කෑ ගහනවා. අනේ කෑ ගහනවා බෑ. එයාලා ටික ලෙෆ්ට්. මං ඒ ටිකට වරින් පෙන්නලා යනවා. ටනනනනනනනනන ගොම්බේ. අනේ මං ආදරේ යලකිනල්ල දිස්නම්. අරුබ්ලු මේ මෙයාට ඇත්තටම තඩේ මං ආලගෙඩියගේ මූණට ගන්න හැම වෙලේම ආලගෙනවල දෙන්න ගන්න. ඉවරයි. තඩේම අනේ යකෝ කොහෙද යන්නේ? කොහොමද මේ යතුරු එකම තැනට අනේ අන්න හරි පැනලා ගියා. අරකි මේ හරි. හරකි ඔය උඩට අදින්න එපා උක. බලන්න සල්ලි වැඩි නම් විදිනවා කාට හරි සල්ලි ඕන නම් මං කියන්නේ. සල්ලි ඒකෝන් නම්බරේ දානවා මම. දෙවියන්ගේ මල්ලි එච්චර සල්ලි නෑ තියනවා නේ ඉතින් මම. මේ සල්ලි දෙන්නේ ඉන්නේ තිබ්බා. ඒතර මොඩ නෑ. ලෝබයි. ඇත්තම නෙවෙයි. ඇත්තටම කිව්වොත් මෙයා මෝඩියන් ලෝබයි. ඇත්තනේ ඉතින්. මං ජීවිතුන් අතර යාළුවනේ. හැමෝම වලට එන්න. බෑ මම වලෙන් ගොඩේලා ඉන්නේ. බලන්න. මම නැගිටිනවා නම් කැමති උනේ අපේ අයියෝ රජේ ඉස්සර බලන්න ඉඳන් හිටපු නැන්ද විතර. නෑ හිටපු නැන්ද විතර. දැන් මගේ වාරේ මම ඇහුවද? මං කිව්වද? ඒකනේ තාන්ට උනාට අවුලක් නැහැ නේද? දැන් තියන්න වෙලාවල්නේ වීඩියෝ එක මම හිතන්නේ දැන් විනාඩි කීයක් ගියද? දන්නේ කමන්නේ සච්චුට්ට වෙලා ගහමුකෝ. අපි ගහපු නැති ඒවා ගහපු නැති ඒවා අනේ අර බෝම්බ එකනුත් දාන්න ඒක ගැව්වේ නෑ. අනේ ඒක දාන්න. තව එකක් දාන්න. කුකුල් එක කාලේ කියෙන්නේ නෑ. පොඩෙන්ද අනේ වෙඩි තියෙන එකක් දාන්න ඕනේ ඒක ඕනේ. පොඩෙන් ඒක නේ මෙරින්න ඕනේ. අනේ මේ මේකෙනුත් එකක් දාන්න. පොඩෙන් කකුරු දූපත. හලෝ අනේ ඉන්න. තව පොඩින් කෑ ගහනවා. ඕපර තරුලියනේ. මම ගත්තා. එකක් වත්තම. මම දෙකක් ගත්තා. ඇයි එහෙම කරේ? අයියෝ දෙකක් වන්නේ. හොඳයි. yes මට 38යි. කනේ අපේ අයියානේ මොකද්ද මේ දියුණාසා ගත්තා මේ මොකද්ද මේ කියන එක ටික හරියට කියනවා මේ ගානේ නේ. මොකක්ද මං කියන්නේ ටික දෙන්නම් ජම්. තුම්ම දෙනවා වෙන්න. මල. ඉඳ. නියකෝ නංගි පරාදයි දැන් ඔතනින් ගොඩ යන එක ටිකක් ලේසිය දන්නේ නෙමෙයි. මුත්‍යෝ දොන් දෙන්නා වලට වැටෙනවා නේ කිනවා. වලට වැටෙනවා නේ කිනවා. ඉන්නේ ට්‍රැක් කියයි ඉතින්. අපි ගණන් ගන්න හොඳ නෑනේ. බලන්න. නංගි තාරේ දින්න. අනේ පොඩ්ඩක් ඉන්නකෝ නැතිනම් නේ කියන්නේ අනේ ඉවරයි. කස දන්නනේ අනේ ඉන්න. අර චුට්ට ඉන්නකෝ. බෑ එවරි එයි වටත් දෙරි අනේ පොඩ්ඩක් ඉන්නකෝ yes දැක්කනේ උනාට ඉස්සර හිටියේ මන්නේ ටික වෙලාවකට මං
ඉස්සරහට ගියානේ. ඒ වුණාට ටික වෙලාව ඉන්නේ ගොඩ වෙලාවකට මං ඉස්සරහ හිටියනේ. මම මගුලට උඩට අදින්න එපා. සෝරි. කාලකි. අනේ ඉන්න. එලිම පාර පයින්න දන්නේ නැති කට්ටිය තමයි මේ විශේෂයෙන්. තවමකදී පාර පයින්නා මැරෙන්න ඕන නම් මේක අත්හදා ගන්න ඉඩ පුළුවන්. මේ අකයි තමයි මං තලුණා. එනකොට බලවල පයින්න. මේ අකයි තමයි පාර පයින්න. අනේ ඉන්න. මොකද ඒ වුණ බල වැඩ. දින දෙපාරම මැරුණා. දෙපාර නේ තුන් පාර. පැලිනා විතර මේක මැරෙන්නේ. ඔයාලට අත්හදා ගන්න ඕන නම් try කරලා බලන්න. පස්සේ වගේ කියන්න බෑ හැපුණා කියලා. මගේ හිරේ යන්නේ දැන අපි මෙහෙ පයින්ඩ කියලා පිළිපෙණි යන්න ඕනේ නේද? අපි හොරු ඉතින් ඒක වෙනවා කතාව. හොරු නම් සමාජ සේවයේ ළමයින්ට කියලා දෙනවා පාර පයින්න කියලා. ඒකම වාහනේ නැති වෙනකන් ඉන්න එපා. වාහනේ ඉස්සරහට එනකන් බලන් ඉඳලා වාහනේට පයින්න. අන්න හොඳම පාර පයින්න ඕනේ. හෙල්ලුණා. ටොපි එකතු කරන් දාන්න තියෙන්නේ හැලෝවින් එක ටොපි තොප්පි නේ ගොසාම පිටර නිකන් කොහොම හරි මේ තියෙන්නේ හැලෝවින් නයිට් එකේ ටොපි එකතු කරන්න. ගෙවලුත් නෑ. බිමට මතු කරනවා. අවුරුදු ස්ටේට් නම් පොඩි කාලේ ටොපි හිඳලා තියෙනවා. හැබැයි ජීවිතේට හැලෝවින් වලට නම් ටොපි හිඳලා නෑ. ඒක දන්නේ කාටුන් එන්න නැහැ. ඒ දන්නේ නෑ. මම දන්න විදිහට හැලෝවින් වලට ගීත කියන්න කැරෝල් ගීත කියන්න යනවා. ළමයි ඉතින් එක එක හොල්ම වගේ ඇඳගෙන යනවා ගෙවල් වලට ගිහිල්ලා. ටොපි යනවා. ඒක අසාධාරණයි. ළමයිට අපිට දම්සා දෙනවා වගේ ඇති. ඉන්න ටොපි විතරයි දෙන්නේ. හොඳ වැඩි. ඇයි ලොලිපොප් කඩචෝරු හරි කාඩ ගන්න චෝරු කියනවා. අනේ මේ බෝම්බේ තියාගෙන නිකන් දෙන්නේ නොමිලේ. කාටද ඕනේ? තියාගෙන මට රනිපා. එපාකෝ. එපායි. ගනින්. අයියෝ. අනේ බෝම්බේ ගන්න පිටුවතෙක් විදිනවන. උඩුව මේ වම් පොස්සේ නගන්න එපා. නංගිලෙම් බුම්. අනේ. ගන්නකෝ. අනේ ඉන්න. කිරි ආපස්සට. බුම්. අතවනන්නවා. මේක තියෙන්නේ ෆාම් එක වැඩ කරන කුකුල් අරගෙන දාන්න. අයියනේ. ආ එන්නවත් නින්ද. ඕන තුන් අයියෝ හාට් කුකුලේ කරනවා කියති. අනේ ඉන්නකෝ. කවුරු පින්ගෙ තිකනන කුකුලේ මගේ අතට ආවම ඕ රස්නේ ෆාම් එකක් තියෙන ඕ හොට් ඒසි. මම කෙලින් කුකුල් මේ යන කොටුවට ආවට පස්සේ නාන උණුවත තටාකෙකුත් තියෙනවා. ඔව්. හොඳ දින්නේ. ටයි අම්මට සිල්. හැමෝම පහ දාලා. ටයි එකක් දාගත්තා. හැමෝටම එක ගානේ ලකුණු හමුවා. නෑ. ඔව්. නෑ. ඔව්. මං එක. ඔයා කොහෙද එක මන් එක? කරු කියනවා මං ස්පේන් නේ. එහෙම කරන්න දෙන්න බෑ. විශාල කරදරයක් වුණා නේ මේක. මේ Google Assistant. හරින Windows උදව් කරන තරම්. තියෙනවා ටික කඩාකප්පල් කරනවා. ස්කිප් කරලා දාන්න ඕනේ ඒක. සමහරට ගොඩක් දුරට ඒක එන්නේ ඉඳ තියෙනවා වීඩියෝ එකේදී ගණන් ගන්න එපා. ඔහි කුකුළුනේ උණු අතර තටාකෙට බසලා මේ පුච්ච ගන්න හදන්න එපා. ගින්දර දාලා තියෙන කෙනෙක් රොස් චිකන් කෑවේ. මට නෙමෙයි ඔයාලට ඔව්. මන්න රොස් කෑවේ. දිවිලෝ කියන්නේ. මම දිවිලෝ වලට ට්‍රාන්ස්පෝර්ට් දෙනව නොමිලේ. අනේ ඉන්න. මේක නම් හાર્ඩ් දින්. අනේ එපා. නංගිට දවසේ මට 13යි. මට දාන්න ඕනේ. මරන්න. ටන් මයිදී ඔබ අනුන්ගේ ලකුණු දිහා බලනවා මං කරන්නේ. 110ක් යනකම් දෙන්න බෑ. අනේ පොඩ්ඩක් මං කරන්නේ ඉලක්කේ තියන්නේ ඒක දිගට තියාගෙන යන එක. මාත්‍ය වදලා. වට 300යි.
ඒක අසාධාරණයි. අපි දෙන්නේ මේකට මෙහාට එන්නේ අයියා අනේ අන්නකෝ. අනේ. නංගි අවුට් කරලා දාන්න වෙලාව තමයි මෙන්න මේක. අනේ ඉන්න. බුදුම්බ යකෝ තලන්න එපා. 4ට යන්න ඕනේ පුළුවන් තරම්. බින්දුවට 2ට යන්න ඕනේ. පුළුවන් තරම් දුව ඉන්න බලන්න ඕනේ. අනේ. ස්ටික් කරලා දාන්න. එපා. අනේ මන්දින්න යේ එනනේ වටේ ලව් කරනවා මේ මට කියන්න බැරුණා ඔය පල්ලෙහා තියෙනවා ලයික් කියලා බටන් එක ක්ලික් කරන අන්න ඒක ඔබලා ගන්න ඒත් එක්ක මේ එහා පැත්තේ තියෙනවා සුදු පාණි subscribe කියලා බටන් එක ඒක ක්ලික් කරලා ෆෝනේ ක්ලික් කරන්න බෑනේ කම්පියුටරේ බලන කට්ටිය ක්ලික් කරන්න ෆෝනේ බලන කට්ටිය ටච් කරන්න අන්න ඉතින් ප්‍රහාරයක් කියලා කරා එහෙනම් අදට ගේම් එක නවත්තනවා ඔයාලා මේ ගේම් එක ආරම්භ කරන්න මහා ගණක් නෑ මම මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න බලන්න එහෙනම් කොල්ලනේ කිල්ලනේ අදට වැඩි අවසానයි අපි ගියා බයි